හායි යාළුවනේ අපි අද අපේ ගෙදර රෑ කෑමට මොනවද හැදුවේ කියලා බලමු. මම අද හදනවා මෙන්න මේ සොයා මීට් එක. ඇත්තටම මේ සොයා මීට් එක අපිට මේ සිංගප්පූරුවේ තමිල් කඩවල් වලින් ගන්න පුළුවන්. මේවා අපි ලංකාවේ නම් අර අපි ලූස් ගන්න අන්න මේ විදිහට තමයි තියෙන්නේ. කිසිම රසකාරක කිසිම දෙයක් නැහැ. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම භාජනයක් ලිපේ තියලා ඒක වතුර ටිකක් දාලා හක්කලා ඊට පස්සේ ඒකට මම දානවා ලුණු කුටු ටිකක්. මේක ඕපන් කරලා ඊපස්සේ මම මේකත් එකතු කරනවා මේකටම. ඊපස්සේ අපි මේක හොඳට තඹ ගමු. ඒක තැම්බෙන අතරතුරේදී මම මේකට මෙන්න මේ ටික එකතු කරගන්නවා. ඒ ටික අපි පොඩියට බ්ලෙන්ඩ් කරගමු. මුලින්ම සුදු ලුණු ටිකක්, වේලිච්ච මිරිස්, ඉඟුරු, මම බීලුණු පුංචි කෑල්ලක් ගත්තේ. ඊට අමතරව මම ගත්ත පොඩි තක්කාලි ගෙඩියක්. මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගමු. ඉතින් යාළුවනේ අපේ සෝයා මීට් එක හොඳට තැම්බිලා තින්නේ. මේක අපි ඇල් වතුරෙන් හොඳට සෝදගෙන හොඳට මිරික ගමු. මම මිරිකගෙන එන්නම්. හරි යාළුවනේ මම දැන් මේ ටික හොඳට මිරිකගෙන ආවා. ඊට පස්සේ අපි බලමු මොකද්ද කරන්න කියලා. අපි භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙන්න පොඩ්ඩක් තියලා හරි යාළුවනේ අපේ භාජනය රත් වෙලා තියෙන්නේ. අපි මුකුත් තෙල් කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ මේකට. අපි මෙන්න මේ සෝයා මීට් ටික දැන් මේකට එකතු කරලා ටිකක් අපි බැදගමු මේ විදිහට. අපි තෙල් මුකුත්ම එකතු කරන්නේ නැහැ. සාමාන්‍ය ගින්දරේ අපි මේ ටික හොඳට බැදගමු මේ විදිහට. සාමාන්‍ය මෙන්න මේ විදිහට වගේ කලර් චේන්ජ් වෙන එක වැදගත්වම ඇති. ඊට පස්සේ අපි මේක පැත්තකින් තියලා අනිත් ටික කරන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දානවා. දැන් තෙල් ටික හොඳින් රත් වෙගෙන ඉන්නේ. ඊට පස්සේ මම මේකට අබ ටිකක් අමතරව උළු හාල් ටික පස්සේ මේකට මේ ටික හොඳින් දැන් බැදීගෙන එන්නේ. එකතු කරනවා හීනියට කපාගත්ත බීලුණු ටික.
හොඳට බැදීගෙන එනකොට මම මේකට එකතු කරනවා බී ලීෆ් එකක්, උරුඳු පොතු ටිකක්, කරාබු නැති එනසක්. දැන් අපි හොඳට බැඳ ගන්නවා. හොඳ සුවඳක් එනවා හොඳට බැදෙනකොට. අපේ ලුණු ටික දැන් හොඳට බැදිලා තියෙන්නේ. මම ඒකට එකතු කරනවා මිරිස් කුඩු හැඳි එකමාරක් විතර. ඊපස්සේ අපි මේක හොඳින් හොඳට බැදෙන්න අරිනවා මේක. හොඳට මිරිස් කුඩු ටිකයි ලුණු ටිකයි හොඳට බැදිලා තියෙන්නේ. මේ බලන්නකො හොඳ ලස්සන පාටක් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අපි අර කලින් බ්ලෙන්ඩ් කරගත්තානේ සුදු ලුණු ඉඟුරු තක්කලි මිශ්‍රණය. ඒක අපි දැන් හොඳට මේකට එකතු කරගන්නවා. කරගෙන ඒකත් හොඳට කලවම් කරලා බලන්නකො දැන් ලස්සන පාට හොඳට බැදිලා හොඳට වෙලා තියෙනවා. අපි දැන් හොඳට බැදෙන්න ආරිමු. ඒක හොඳට බැදිලා තියෙන්නේ. අපි ඊට පස්සේ අපි අර බැදගත්ත සෝයා මීට් ටික මේකට හිමීට එකතු කරගන්නවා. ඒක කලවම් කරලා ගන්නකො. හරිම ලස්සන පාටක් තියෙන්නේ. ඊට පස්සේ මේකට අමු මිරිස් ටිකක්, සම්ප කරපිංචි ටිකක් හොඳට එකතු කරමු. පස්සේ මේක චුට්ටක් වෙලා වහලා තියෙන තැම්බෙන්න මේක අපි මේකට එකතු කරමු වතුර. අපි මේක හොඳට කලවම් කරලා එකතු කරගමු. කහ පොඩු ටික අමුතුන පහ පොඩු ටික අමතරව අපි අපේ රස අනුව ලුණු කලවම් කරලා
දැන් මේක මද ගින්දරේ වහලා තියමු හොඳට ඉදෙනකම්. ඔන්න යාළුවනේ අපේ සෝයා මීට් කරිය නම් දැන් හරි. බලන්න ලග කොහොමද කියලා රස පාටනේ. හරිම රසයි, හරිම සුවඳකුත් එනවා. බලන්න. හොඳට ග්‍රේවි එකට හොඳට තියෙනවා. යාළුවනේ අපේ සෝයා මීට් කරිය රෙඩි වෙනකොට මම පරිප්පු ටිකක් සෝදගත්තා. ඉතින් අපේ බබාලා හරිම කැමති පරිප්පු තියනවා නම් ඕන තරම් බත් කයි. ඒ නිසා අද මම හිතුවා සෝයා මීට් එක පරිප්පු කරියකුත් හදන්න. ඉතින් අපි මේකට උණු ටිකක් අඟමිරිස් කරපිංචා ටිකක් දාලා අපි මේක හොඳට තම්බ ගමු. මම මේකට දානවා උළුහල්. කහකොඩු ටික මිරිස් කුඩු එවැගේම මම එකතු කරගන්නවා අමුතුන පහකොඩු ටික. මේක දැන් හොඳට තම්බ ගමු. ඉතින් යාළුවනේ මගේ පරිප්පු එක දැන් තැම්බිලා තියෙන්නේ. මම ලිපේ තිබ්බේ මේක වතුරෙන්. ඊපස්සේ මම දැන් මේක එකතු කරගන්නවා මලි කිරි ටික. කිරි ගොඩක්ම තැම්බුනොත් එහෙම අපිට පරිප්පු නිකන් අර බෙරි වෙලා වගේ යනවා. ඇට මේ ගතිය නැතුව යනවා. ඒ නිසායි මම සාමාන්‍යයෙන් මේ වගේ තැම්බෙනකොට කිරි එකතු කරගත්තේ. මොකද අපේ දැන් කිරි එකත් අපිට හොඳට නටන්න ඕන. එතකොට නටනකොට මේ තවත් පරිප්පු තැම්බෙනවා. එහෙම වුණාම අපි ගොඩක්ම තම්බගෙන කිරි එකතු කරොත් එහෙම අපිට පරිප්පු ටික හොඳටම බෙරි වෙලා යනවා. ඒ නිසා මම ඔය ප්‍රමාණයට මම එකතු කරා. ඉතින් මේක හොඳට පස්සලා ගමු. ඊට පස්සේ අපි රස අනුව ලුණු දාමු. අපි එකතු කරගන්නවා රම්බකොළ ටික. මේකද මම පොඩි ටෙම්පරාදුවක් කරනවා. ඒ නිසා මම මේක මෙතනින් අයින් කරගෙන පොඩි භාජනයක් මේකට තියාගන්නවා. ඒකට මම එකතු කරනවා තෙල් ටිකක්. අපේ තෙල් එක දැන් හොඳට රත් වෙලා තියෙන්නේ. මම ඒකට එකතු කරනවා අබ ටිකක්.
ටික හොඳට පුපුරනකොට මම මේකට එකතු කරනවා රතු ලුණු. සාමාන්‍යයෙන් මම පරිප්පු වලට හැමදාම දාන්නේ රතු ලුණු. රතු ලුණු මම යූස් කරනවා අඩුයි සාමාන්‍යයෙන් පරිප්පු අල වගේ හොදි හදද්දි මම හැමදාම වගේ එකතු කරන්නේ රතු ලුණු. ඒ නිසා මම හොඳට රතු ලුණු ටික එකතු කරනවා ඉස්සර වෙලාම. අපි හොඳට ගමු. රතු ලුණු එකතු කරපුවාම පරිප්පු වල අමුතුම රසක් තියෙනවා. හොඳට බැදුනහම අමුතුම රසක් තියෙන්නේ. ඒ නිසා හොඳට අපි මේ ටික බැදගමු. රතු ලුණු ටික මේ විදිහටම බැදෙනකොට මම ඒකට එකතු කරගන්නවා කපාගත්ත වේලිච්ච මිරිස් ටිකක්. ඒ ටිකත් හොඳට බැදෙන්න අරිනවා. ඒ විදිහට හොඳට බැදීගෙන එනකොට මම ලියාගත්තු උඹලකට ටිකක් එකතු කරගන්නවා මේකට. විතර කරපිංච හොඳට කලවම් කරමු. හොඳට බැදෙන්න තියෙනවා. මේ ටික හොඳට බැදෙනකොට මම මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් චුට්ටක්. කෑලි මිරිස් ටිකත් එක්ක මේ ටික හොඳට කලවම් කරමු. දැන් අපේ මිශ්‍රණය හොඳට බැදිලා තියෙන්නේ. දැන් අපේ පරිප්පු එකට මේ හදාගත්ත මිශ්‍රණය එකතු කරමු. දැන් අපේ පරිප්පු එකත් හොඳට තැම්බිලා තියෙන මේ බලන්න ලකෝ. දැන් පරිප්පු යට හොඳට තියෙනවා. අපි අර විදිහට ගොඩාක් බැරි වෙනකම් ඒව කරා නම් බෑ. දැන් අපි අපේ මේ මිශ්‍රණය අපි මේකට එකතු කරගමු. බලන්නකෝ යාළුවනේ. හරිම සුවඳයි, හරිම රසයි ඒ වගේම මෙන්න මේ විදිහට අපි පරිප්පු හදපුවාම අපිට පරිප්පුයි බතුයි උනත් කන්න පුළුවන්. හරිම රසයි. හරිම ලස්සන පාටක් එන්නේ. මම මොකද පරිප්පු එක උයනකොට ගොඩාක්ම මම මිරිස් කුඩු එකතු කරේ නැහැ. මොකද මම පස්සේ ටෙම්පරාදුවට කෑලි මිරිස් දාන්න නිසා මම බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේ එකතු කරේ මිරිස් කුඩු. එතකොට අපි දැන් කෑලි මිරිසුත් මේකට දාලා ඒ නිසා ඒ පාටත් එක්කම එනකොට හරිම ලස්සන පාටක් තියෙන්නේ. බලන්නකෝ. හරිම රසයි. මෙන්න මේ විදිහට ඔයාලත් හදලා බලන්න. හැමදාම ඔයාලගේ ගෙදර කට්ටිය ඉල්ලයි මේ විදිහට අපිට පරිප්පු හදලා දෙන්න කියලා. ඒ තරම් හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. ඉතින් යාළුවනේ මම අද උයාගත්තේ සුදු බතක්. සුදු බත් එක්ක තමයි මම ලෑස්ති කරේ අද. පරිප්පු කරි එකයි සෝයා මීට් කරි එකයි. අපි බලමුකෝ එන්නලකෝ. මෙන්න අපි හදාගත්ත පරිප්පු කරි එක හරිම ලස්සනයි බලන්න. ඒ වගේම තමයි හරිම රසයි. බලන්නකෝ. හොඳම සුවඳකුත් තියෙනවා. ඊටමතරව අපි හදාගත්ත සෝයා මීට් කරි එක මේ බලන්න සෝයා මීට් එක. ඔන්න ඔය විදිහට තමයි අද අපේ මෙනු එක හැදුනේ. රෑ කෑමට බබාලත් හරිම කැමති මේ විදිහට කන්න. ඔයාලත් try කරලා බලන්න.